Hi, welcome to my YouTube channel. ඉතින් ඔන්න අද මම මගේ birthday vlog එක අරගෙන ආවා. ඉතින් අදට මට වයස අවුරුදු 30යි. 30ක් කිව්වහම ඉතින් මම හිතුවා ටිකක් ඒක round number එකක් නේ. ඒ නිසා මට හිතුණා මගේ birthday එක වෙනුවෙන් photo shoot එකක් කරන්න ඕනේ කියලා. ඉතින් මේ vlog එකේ තියෙන්නේ මගේ birthday photo shoot එක කෙරුණ විදිහ ගැන. අපි අපේ පොඩි කාලේ ගත්තහම අවුරුදු ගෙවෙනවා, දවස් ගෙවෙනවා, පැය ගෙවෙනවා. ඒක අපිට ගොඩාක් දැනෙනවා. හරිම අමාරුයි දවස් ගෙවා ගන්න, අවුරුදු ගෙවා ගන්න. මම ගැන ගත්තහම මම ඉස්කෝලේ 6-7 වගේ කාලේ මම හරි කැමති ඉක්මනට O level කරන්න එනවනම්, ඉක්මනටම A level කාලෙට එනවනම්, එතනින් එහාට කාලෙ ඉක්මනටම එනවනම්. ඒ කියන්නේ ඒ කාලේ මේ හරිම ගෙවෙනවා දැනෙනවා. ඒ කියන්නේ කාලේ ගෙවා ගන්න හරි අමාරුයි. හැබැයි දැන් ගත්තහම දැන් කාලේ යනවා දැනෙන්නේ නැහැ. අවුරුද්දක් එනවා දැනෙන්නේ නැහැ. වෙලාවේ යනවා දැනෙන්නේ නැහැ. දවස ඉවර වෙනවා දැනෙන්නේ නැහැ. මම හිතන්නේ ඔයාලටත් එහෙම ඇති. ඔයාලත් 20 පහු කරපු කෙනෙක් නම් 25 පහු කරපු කෙනෙක් නම් ඔයාලටත් මෙහෙම දැනෙනවා ඇත්තේ. ඒ කියන්නේ කාලේ යනවා දැනෙන්නේ නැතුව ඇති. ඉක්මනටම කාලේ ගෙවිලා යනවා. ඉතින් දැන් මටත් දන්නේම නැතුව ඒ කියන්නේ මටත් දැනුන්නේ නැතුව තමයි දැන් මගේ මේ 30 වෙනි බර්ත්ඩේ එකක් ආවේ. මට ආපහු හැරිලා බලද්දි හිතෙනවා මෙච්චර ඉක්මනට මට අවුරුදු 30ක් වුණාද කියලා. දැන් මට මොන හරි ෆීල් කරන්න තියෙද්දි මොකක් හරි දෙයකදී වයස අහපුවාම මට හැම වෙලේම ඔලුවට එන්නේ තාම මට වයස 26යි 27යි. ඔන්න ඔය ඒජ් එක තමයි තාම මට මතකේ තියෙන්නේ. මම මෙන්න මේ වයස තමයි මගේ වයස කියලා. හැබැයි දැන් අවුරුදු 30 කියන්නේ අපේ ජීවිතේ ගත්තාම ජීවිතෙන් භාගයක් වගේ හරි අඩක් වගේ වයසක් අපි ගෙවලා ඉවරයි. මේ කාලෙත් හොඳයි ඉක්මනට ගෙවිගෙන යනවා. හැබැයි වෙලාවකට හිතෙනවා ටිකක් ඉක්මනට ගෙවිගෙන යනවා වැඩිද කියලා. මොකද අපි අපේ හීන අපේ බලාපොරොත්තු ඉටු කරගන්න මේ කාලෙදී ඉක්මනටම නිකන් වයස යනවා වගේ. යනවා නිකන් වැඩි වගේ දැනෙනවා. ඒත් ඉතින් මොනා කරන්නද නේද? වයස කියන එක අපිට අල්ලගෙන නවත්තන්න බෑනේ. ඒක අවුරුද්දෙන් අවුරුද්ද අපිට ඉතින් ඉස්සරහට යන්න වෙනවා. හැමදාමත් වගේ මම මොන ෆන්ක්ෂන් එකට ගියත් මාව ලස්සන කරන්නේ කෑගල්ල සලෝන් නීට් එකේ සමාප්‍රිය අයියා. ඉතින් මගේ බර්ත්ඩේ ෂූට් එක දවසෙත් මම උදෙන්ම ගියේ සලෝන් එකට මගේ මේකප් එක දාගන්න, ඒ වගේම මගේ හෙයා එක සෙට් කරගන්න. ඉතින් මම සමාප්‍රිය අයියට තෑන්ක් කරන්න ඕනේ. මට ලස්සන මේකප් එකක් දාලා දුන්නට, මට ලස්සන හෙයා එකක් සෙට් කරලා දුන්නට. මම මගේ බර්ත්ඩේ ෂූට් එකට හරිම සිම්පල් මේකප් එකක් තමයි රික්වෙස්ට් කරේ. ඉතින් අයියා මට ඕන විදිහට ඒ වැඩේ කරලා දුන්නා. මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ කීප දෙනෙක් ඉන්නවා. ඉතින් මම මුලින්ම මතක් කරන්න ඕනේ මගේ හස්බන්ඩ්ව. මම මොකක්ද එයාට කියන්නේ? එයා ඉතින් හැමදාමත් එයාගේ මොන වැඩේ තිබුණත් ඒ වැඩේ චුට්ටක් බ්‍රේක් කරලා මගෙත් එක්ක එනවා. ඉතින් උදේ ඉඳන් එයා තමයි මේ වෙලාව වීඩියෝ එකත් මට අරන් දෙන්නේ vlog එකට. ඉතින් මම ගොඩාක් ආදරෙන් මගේ හස්බන්ඩ්ව මතක් කරනවා. වීඩියෝ ඉවර වෙනකම්ම හිටියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ බර්ත්ඩේ ෂූට් එක ඉවර වෙලා. අපි දෙන්නගෙත් පොඩි ෂූට් එකක් අපි දෙන්න කරා, ෆොටෝස් ටිකක් අපි දෙන්නගෙත් ගත්තා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවොත් අපි දෙන්නගේ ෆොටෝ සෙෂන් එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ වෙලාවේ මම ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ මගේ මේ බර්ත්ඩේ ෂූට් එක ලස්සන කරගන්න මට උදව් වුණ කට්ටියක් ඉන්නවා. මට ෆ්ලවර්ස් ටික මට දුන්නේ The Flower Shop කේගෝල් එකේ අයියා. එතකොට මට ලස්සන කේක් එකක් දුන්නේ Snowflakes Creation එකේ අක්කා. එතකොට ඒ වගේම මට මෙහෙම ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා දුන්නේ ෆොටෝ බේකරි එකේ සමාධි අයියයි සුරේක අක්කයි. ඉතින් මම ඔය හැමෝම ගොඩාක් ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ.
මම මේ වීඩියෝ එකේ මුලදී කිව්වා වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන් හිටියොත් ඔයාලට මගේ හස්බන්ඩ්ගේ ෆොටෝ සෙෂන් එකත් බලා ගන්න පුළුවන් කියලා. ඉතින් මේ තියන්නේ මමයි මගේ හස්බන්ඩ්ුයි අපේ ෆොටෝ සෙෂන් එක කරපු විදිහ. ඉතින් මගේ හස්බන්ඩ් තමයි තරිදු බණ්ඩාර කියන්නේ. ගොඩාක් දෙනෙක් ආදරය කරන චරිතයක් තමයි එයා. මම ඉතින් අමුතුවෙන් එයා ගැන ඔයාලට දැන් කියන්න ඕනේ නෑනේ. ඔයාලා ආදරය කරන ගොඩාක් සින්දු නිර්මාණය වුණේ එයාගේ අතින් තමයි. මට මේ වොයිස් ඕවර් එක දැද්දි මට හිතුණා ඔයාලට මගේ ප්‍රී ෂූට් එකේ ෆොටෝස් දෙකකුත් අපි දෙන්නගේ පෙන්වන්න ඕන කියලා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේ මම මේකටම ඇටච් කරන්නම් මේ අපේ ෆොටෝස් දෙකකුත්. ඉතින් ওই විදිහට තමයි මගේ 30th birthday shoot එක උනේ. ඉතින් මේ වගේම වීඩියෝ එකක් අරගෙන ආයෙත් දවසක එන්නම්. එතකන් ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න ගිහින් එන්නම්. bye.